හරිනංගි මල්ලි ඉතින් ඔයාලට මතක ඇති අපේ බුද්ධ ධර්ම MCQ 500ක් සාකච්ඡා කරන වීඩියෝ සීරීස් එකේ අද තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ දෙකක් කරා. ඒ දෙකේදී අපි MCQ 100ක් ඉවර කරා 50 ගානේ. ඉතින් නංගි මල්ලි මේ වීඩියෝ දෙකත් බැලුවේ නැත්නම් අපේ channel එකට ගිහලා මේ වීඩියෝ දෙක බලලා එන්න කියලා මතක් කරනවා. ඉතින් නංගි මල්ලි අද වීඩියෝ එකේ ප්‍රශ්න අංක වලට මම 101 102 103 කියලා ඒ පිළිවෙලට දැම්මේ නෑ. 1 2 3 කියලා පිළිවෙලට තමයි දැම්මේ. එහෙනම් ඉතින් නංගි මල්ලි වැඩි කතා නොකර අපි යන් අපේ ප්‍රශ්න ටිකට. හරි නංගි මල්ලි අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වැඩවසමින් වඳුරෙකුගේ හා ඇතෙකුගේ උපකාර ලබමින් ගත කළේ කුමන වස් කාලයේද? බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ ගත කළේ කුමන වස් කාලයේද? කීවෙනි වස් කාලයේද කියලා තමයි අහන්නේ. හරි නංගි මල්ලි මම ඔයාලට උත්තරේ තීරණය කරගන්නත් පොඩි වෙලාවක් දෙන්නම්. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් දසවෙනි මේ වස් කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පාරිලෙය්‍ය වනයේ ගත කරේ නේද? හරි. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. පුද්ගලයාට වැළඳෙන විවිධාකාර රෝගාබාධ හා ඒ සඳහා හේතු වන කරුණු පිළිබඳව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍රය කුමක්ද? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ගිරිමානන්ද සූත්‍රය තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාට වැළඳෙන විවිධ රෝගාබාධ හා ඒවා වැළඳීමට මේ ඇතිවන හේතු වගේ දේවල් පැහැදිලි කරලා තියෙන්නේ නේද? ඒතර අපිට මෙතන උත්තරේ විදිහට ගිරිමානන්ද සූත්‍රය ගන්න පුළුවන් නේ. හරි. හරි අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේලා දසපාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කළ යුතුය. එම තුන් ආකාරය කුමක්ද? මොකද්ද මේ දසපාරමිතා සම්පූර්ණ කළ යුතු තුන් ආකාරය? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් පාරමී, උපපාරමී හා පරමත්ත පාරමී විදිහට තමයි මේ දසපාරමිතා සම්පූර්ණ කරන්න ඕනි නේද? හරි අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. තණ්හා මාන මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාව ප්‍රඥාවෙන් යුතුව කය වචන දෙකේ සංවර බව ඇති කර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව කුමක්ද? කය වචන දෙකේ සංවර බව ඇති කර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් සීල පාරමිතාව තමයි මේ. ඒ සීලය කියන්නේ මේ කය වචන දෙක සංවර කර ගැනීමනේ. ඒතර කය වචන දෙක සංවර බව ඇති කර ගැනීමෙන් සම්පූර්ණ කාර්ය පාරමිතාව සීල පාරමිතාව නේද? හරි. හරි අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට. සිද්ධාත් බෝසතාණන් වහන්සේලා උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය ප්‍රකටන ජාතක කතාව කුමක්ද? මේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව මේ ප්‍රගුණ කරපු බව ප්‍රකට වෙන ජාතකය. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ලෝමහංස ජාතකයෙන් තමයි මේ උපේක්ෂා පාරමිතාව මේ සම්පූර්ණ කළා කියලා අපිට සාක්ෂි ගන්න පුළුවන් වෙන්නේ නේද? හරි. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. ධර්මරත්නයේ ගුණ අතර තමා විසින්ම පිළිපැදව මෙලවදීම ප්‍රතිඵල දැකගත හැකි වීමේ ගුණය හැඳින්වෙන්නේ මොකක් කියලාද?
ධර්ම රත්නේ ගුණ හතරෙන් එකක් තියෙනවා. ඒකේ මෙලවදීම පිළිපැද මේ මෙලවදීම ප්‍රතිඵල දෙකකට හැකි වෙනවා. ඒ ගුණයෙන්. මොකද්ද ඒ ගුණය කියලා තමයි අහන්නේ. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව් තමා විසින්ම පිළිපැද මෙලොවදීම ප්‍රතිඵල දැකගත හැකි වීමේ ගුණයට අපි කියන්නේ සන්දිට්ඨික කියලා නේද? හරි. හරි. අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට පටිච්ච සමුප්පාද ඥාණයට අනුව හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුඤ්ජති යනුවෙන් අදහස් කරන ලද්දේ. මොකද්ද මේ හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුඤ්ජති කියන්නේ? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව් හේතු නැති වෙන විට ඒ හේතු නිසා හටගත් ඵලයේද නැති වෙන බවයි කියන එක තමයි මේ හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුඤ්ජති කියලා කියන්නේ නේද? හරි. අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ විසින් හේතුඵල දහම අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරයට පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර ධර්මය කුමක්ද? හරියංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් චක්කවතී සීහනාද සූත්‍රයෙන් තමයි මේ හේතුඵල දහමට අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නේද? හරි. හරි අපි යන් 9 වෙනි ප්‍රශ්නෙට බෞද්ධ ඉගැන්වීම අනුව සත්වය හා ලෝකය යනු ස්කන්ධ ධර්ම පහක එකතුවකි. එම ස්කන්ධ ධර්ම පහ මේ පංචස්කන්ධය හඳුන්වන්නේ කියන එක තමයි මේ ප්‍රශ්නේ සාරාංශය. මොකද්ද මේ පංචස්කන්ධය? මොනවාද? හරිනංගි මල්ලි අපි බලමු පිළිතුර මොකද්ද කියලා. ඔව් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි මතක තියාගෙන හිටියට එහෙම අපි පේපර් එක ලියන්න මේ හොඳ නැහැ. ඒකට සම්පූර්ණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහරක් වෙලට ලකුණු ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ විදිහට මතක තියාගෙන හිටියට අපි මේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය කියලා ඒ විදිහට හරිම විදිහට පිළිතුරු ලියන්න ඕනේ නේද? හරි. හරි. අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ තෝදේය පුත්‍ර සුභමානවකයාට දේශනා කළ පරිදි යමෙකු දුර්වර්ණව උපත ලැබීම සඳහා ඉවහල් වන ක්‍රියාව වන්නේ. යමෙකු දුර්වර්ණව ඉපදෙන්න මොකක්ද එයා කරපු කර්මය කියලා තමයි අහන්නේ. හරිනම් මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ද්වේෂයෙන් කටයුතු කරන්නා දුර්වර්ණව උපදී කියලා සඳහන් වෙනවා නේද? ඒතකොට අපිට මේ ද්වේෂයෙන් කටයුතු කිරීම තමයි මේකට උත්තරේ විදිහට ගන්න වෙන්නේ නේද? හරි. අපි 11 වෙනි ප්‍රශ්නෙට සිතින් දැඩිව අල්ලා ගැනීම හේතු කොටගෙන නැවත නැවත භවයට එකතු වේ. යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද පාඨය කුමක්ද? මොකද්ද මේක අදහස් වෙන පාඨය?
හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව්. උපාදාන පච්චයා භාවෝ. මේකෙන් කියන්නේ සිතින් දැඩි වල්ලා ගැනීම හේතු කොටගෙන නැවත නැවත භවයට එකතු වේ. මේ උපාදාන පච්චයා භාවෝ කියන්නේ මේක. හරි. නංගි මල්ලි ඔයාලා මෙතන දන්න දේවල් මෙතනදීම පාඩම් කරන්න. මේ මේ වීඩියෝ එක සේව් කරලා ඔයාලගේ ස්ටෝරේජ් පුරව ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ නේ පස්සේ පාඩම් කරනවා කියලා. ඔයාලා මෙතනදීම දන්නේ නැති කරුණක් තිබ්බොත් පාඩම් කරගන්න. හරි. හරි. නංගි මල්ලි අපි යන් 12 වෙනි ප්‍රශ්නෙට. පංච නීවරණ ධර්ම අතරට අයත් සිතෙහි නොසන්සුන්කම හා කල නොකල දේ පිළිබඳව සිතෙහි ඇතිවෙන පසුතැවිල්ල හඳුන්වනු ලබන්නේ. මොන නීවරණයටද මේක අයත් වෙන්නේ? සිතේ නොසන්සුන් බව හා කල නොකල දේ පිළිබඳව සිතෙහි ඇති පසුතැවිල්ල. මොන නීවරණ ධර්මයේද? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ සිතේ නොසන්සුන්කම හා කල නොකල වැරද්ද පිළිබඳව පසුතැවෙන ගතිය. උද්ධච්ච කුක්කුච්ච. හරි. හරි. අපි යන් 13 වෙනි ප්‍රශ්නෙට. බුදුදහමේ විස්තර වන පංච බලි සංකල්පයන්හි එන පුබ්බපේත බලි යන්නෙන් අදහස් වන්නේ. පුබ්බපේත බලි කියන්නේ මොනවාටද? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ පුබ්බපේත බලි කියලා හඳුන්වන්නේ නේද? හරි. හරි. අපි යන් 14 වෙනි ප්‍රශ්නෙට. කරුණ නොදැන පදනමකින් තොරව ඇති කරගත් ශ්‍රද්ධාව ධර්මයේ හඳුන්වනු ලබන්නේ මොන නමකින්ද? කරුණ නොදැන ඇති කරගන්න ශ්‍රද්ධාව. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් අමූලික ශ්‍රද්ධාව කියලා තමයි මේ කරුණ නොදැන පදනමකින් තොරව ඇති කරගන්නා ශ්‍රද්ධාව හඳුන්වන්නේ නේද? ඔයතර අපිට මේ උත්තරේ ගන්න වෙන්නේ අමූලික ශ්‍රද්ධාව කියලා නේද? හරි. හරි අපි යම් 15 වෙනි ප්‍රශ්නෙට. පුද්ගලයෙකුගේ ප්‍රතිසන්දිය ලබා දීමට ඉවහල් වන කර්ම හඳුන්වනු ලබන්නේ මොකක් කියලාද? එයන් ප්‍රතිසන්දිය කියන්නේ නැවත උපතක් ලබා දීමට හේතු වන කර්ම මොකක් කියලාද හඳුන්වන්නේ? හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ජනක කර්ම කියලා තමයි මේ ප්‍රතිසන්දියට හේතු වෙන කර්ම හඳුන්වන්නේ නේද? හරි. අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. දුක්සහිත පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගයේ ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ මොකක්ද? පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය මොකක්ද කියලා තමයි අහන්නේ. බුදුරහමඳුරෝ වෙන්න දුන් පරිදි. හරි නංගි මල්ලි අපි බලමු පිළිතුර. ඔව් තණ්හාව. තණ්හාව නැත්නම් තෘෂ්ණාව දෙකම එකයි. තණ්හාව තමයි එතකොට මේ දුක්සහිත පංචස්කන්ධය මේ නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගයේ විදියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ නේද? හරි.
හරි අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට. ආර්ය ශ්‍රාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට බෙදා දැක්වීමේදී සීලය යටතට අයත් මාර්ගාංග වන්නේ. මොනවාද මේ සීලය යටතට අයත් වෙන මාර්ගාංග? හරිනම් ඉමල්ලේ අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තමයි මේ සීලය යටතට අයත් වෙන්නේ නේද? හරි. මේ අපි යන් 18 වෙනි ප්‍රශ්නෙට. පාලකයෙකු විවිධ අදහස් හා මතවාදය දරන පිරිස් සමග මධ්‍යස්ථව හා ගැටුමකින් තොරව කටයුතු කිරීම දස රාජධර්ම වල හැඳින්වෙන්නේ. මොකද්ද මේ පාලකයෙකු මේ පාලිතයන් සමග ගැටුමකින් තොරව කටයුතු කිරීම හඳුන්වන්නේ දස රාජධර්ම වල මොකක් කියලාද හඳුන්වන්නේ? හරියංග මල්ලේ බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් අවිරෝධතාව කියලා තමයි මේ පාලකයන් තමාගේ මේ පාලිතයන් සමග මේ මධ්‍යස්ථව ගැටුමකින් තොරව කටයුතු කිරීම හඳුන්වන්නේ අවිරෝධතාව. හරි. හරි අපි යන් 19 වෙනි ප්‍රශ්නෙට. කලාත්මක බවින් ඉහළම බෝධිකරයේ හමු ඇත්තේ කුමන ප්‍රදේශයෙන්ද? කලාත්මක බවින් ඉහළම බෝධිකරය. හරියංග මල්ලේ බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් කුරුණෑගල නිල්ලක්ගම ප්‍රදේශයෙන් තමයි මේ කලාත්මක බවින් ඉහළම බෝධිකරය හමු වී තිබෙන්නේ නේද? හරි අපි 20 වෙනි ප්‍රශ්නෙට. රහසත් පවු නොකොට කෙල්සරයනුත් දුරුකොට මෙම කවියෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ සතු කුමන ගුණයද? හරියංග මල්ලේ බලමු පිළිතුර මොකක්ද කියලා. ලේසි ප්‍රශ්නයක් නේද? හරි. රහසත් පවු නොකොට කෙල්සරයනුත් දුරුකොට නිසි වූයෙන් පුදට අරහ යන නම කීති මුනිදිට කියනවනේ. ඒ කියන්නේ මේ කවියෙන් අදහස් වෙන්නේ බුදුහාමුදුරන් තුල තිබුණු අරහන් කියන ගුණය නේද? හරි. හරියංග මල්ලේ අපි 21 වෙනි ප්‍රශ්නෙට. හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලු ක්‍රියාවන්හි අවබෝධයෙන් යුක්ත වීම සමත භාවනා වැඩිීමේදී පැවතිය යුතු මූලික ගුණාංගයකි. ඒ හැඳින්වෙන්නේ මොකක් කියලාද මේක හඳුන්වන්නේ? හරියංග මල්ලේ බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් සති සම්පජන්ණ කියලා තමයි මේ හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලු ක්‍රියාවන්හි අවබෝධයෙන් යුක්ත වීම හඳුන්වන්නේ නේද? හරි. හරි අපි 22 වෙනි ප්‍රශ්නෙට. තමා උපමා කොට අනුන් ගැන කීමට හා කටයුතු කිරීමට උපදෙස් දෙන ධර්මපර්යාය හැඳින්වෙන්නේ. තමා උපමා කොට අනුන් ගැන සිතීම කියන එකට කියන්නේ මොකද්ද?
හරියංගි මල්ලි අපි බලමු පිළිතුරු මොකක්ද කියලා. ඔව් අත්ූපනායක ධර්මපර්යාය කියලා තමයි මේ තම උපමා කොට අනුගෙන සිටීම හඳුන්වන්නේ නේද? හරි. අපි යමු 23 වෙනි ප්‍රශ්නෙට. ධාර්මික උපයාගත් ධනය නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීම ධර්මයේ හැඳින්වෙන්නේ. හරියංගි මල්ලි අපි බලමු පිළිතුරු මොකක්ද කියලා. ඔව් භෝග සුඛ කියලා තමයි මේ ධාර්මික උපයාගත් ධනය නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීම හඳුන්වන්නේ නේද? හරි. හරි අපි යමු 24 වෙනි ප්‍රශ්නෙට. කෝපය, වෛරය, ද්වේෂය, ක්‍රෝධය යන නම් වලින් හැඳින්වෙන නීවරණ ධර්මය කුමක්ද? මේ කෝපය, වෛරය වගේ දේවල් අදහස් වෙන නීවරණ ධර්මය කුමක්ද? හරි නම් වෙලේ අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ව්‍යාපාදය තමයි මේ තරහව, මේ කෝපය වගේ දේවල් අදහස් වෙන්නේ නේද? එතකොට අපිට මෙතන උත්තරේ විදියට ව්‍යාපාදය කියන එක ගන්න පුළුවන් නේ. හරි අපි යන 25 වෙනි ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගල විෂබඳා ඇතිවීමට හේතුව කර්මය බව පැහැදිලි කරමින් තෝදේය පුත්‍ර සුභමානවකයාට දේශනා කළ සූත්‍රය කුමක්ද කියලා තමයි අහන්නේ. හරියට මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් චුල්ලකම්ම විභංග සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල විෂම දාගෙන මේ දේශනා කරන්න තෝදේ පුත්‍ර සුභමානායකයාට දේශනා කරේ නේද? චුල්ලකම්ම විභංග සූත්‍රය. හරි. හරි අපි යම් 26 වෙනි ප්‍රශ්නෙට. ජීවිත පුරුද්දක් ලෙස සිදු කරන කුසල අකුසල කර්ම හා කලින් කරන ලදුව නිරන්තරයෙන් සිහි කරන කුසල අකුසල කර්ම හැඳින්වෙන්නේ. හරි නම් මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් ආචින්න කර්ම විදියට තමයි මේ පුරුද්දක් ලෙස සිදු කරපු කර්ම හැඳින්වෙන්නේ නේද? හරි. එතකොට අපිට මෙතන උත්තරය ආචින්න කර්ම විදියට ගන්න පුළුවන් නේ. හරි. අපි යන 27 වෙනි ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ පංචබලි නම් යුතුයකම් පහක් කිනම් සූත්‍රයකදී කවරෙකුට දේශනා කළේද? මේ පංචබලි කියන එක දේශනා කරපු සූත්‍රය කුමක්ද? කාටද දේශනා කරේ කියලා තමයි අහන්නේ. හරි නම් මල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා.
ඔව් පත්තගම සූත්‍රයේදී අනේ පිඩු සින්දුරමා තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ පංචබලි සංකල්පය දේශනා කළේ නේද? පත්තගම සූත්‍රයේදී අනේ පිඩු සින්දුරමාට හරි. හරි. අපි යන් 28 වෙනි ප්‍රශ්නෙට පංචස්කන්ධයන් අතර සතර මහා භූත අයත් වන්නේ කුමන ස්කන්ධයට? හරිනම් ඉමලේ වෙලම් පිළිතුර මොකක්ද කියලා? ඔව් රූප ස්කන්ධයට තමයි මේ සතර මහා භූත අයත් වන්නේ. හරි. හරි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි හඳුන්වන සතර මහා භූත ඒවා අයත් වෙන්නේ රූප ස්කන්ධයට. හරි. හරි. අපි යන් 29 වෙනි ප්‍රශ්නෙට සම්මා දිට්ඨිය පස් ආකාරයකට බෙදා දැක්වීමේදී සියල්ල අනිත්‍ය දුක්ඛ ආනාත්ම වශයෙන් දැකීම බුදුදහමේ හැඳින්වෙන්නේ. සියල්ල අනිත්‍ය දුක්ඛ ආනාත්ම වශයෙන් දැකීම මොකක් කියලාද හඳුන්වන්නේ? හරිනම් මම ලෙප්පලුම් පිළිතුර මොකක්ද කියලා? ඔව් විදර්ශනා සම්මා දිට්ඨිය කියලා මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම හඳුන්වන්නේ නේද? විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමනේ. එතකොට ඉතින් අපිට මෙතන විදර්ශනා සම්මාදිට්ඨිය කියලා ගන්න පුළුවන් නේද? හරි. හරි අපි යන් 30 වෙනි ප්‍රශ්නෙට කතාවත්තුපකරණයේ නමින් ග්‍රන්ථයක් සම්පාදනය කොට අභිධර්ම පිටකයට එක් කරනු ලැබුවේ කවුද? හරිනම් ඉමල්ලි අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි මේ කතාවත්තුපකරණය සම්පාදනය කළා. ඒක අභිධර්ම පිටකයට එක් කරනු ලැබුවේ නේද? අර ධර්ම සංගායනා පාඩමේ සඳහන් වෙනවා. ඔයාලට ඔන්න හොයලා බලන්න පුළුවන්. ඕන්නම් ඉමල්ලි අපි ප්‍රශ්න 30ක් ඉවර කරා. තව අපිට ප්‍රශ්න 20යි තියෙන්නේ. හරි අපි යන් 31 වන ප්‍රශ්නෙට අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් පිළිබිඹු වන මුද්‍රාව කුමක්ද? සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් පිළිබිඹු වන මුද්‍රාව. හරිනම් එමෙල එවලම් පිළිතුරු මොකක්ද කියලා? ඔව් ධානා මුද්‍රාව තමයි මේ සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් පිළිබිඹු වෙන්නේ නේද? හරි. ඔයාලට මතක ඇති ඔයාලා දැකලා තියෙනවා නම් පොඩ්ඩක් ඉන්න මම ෆොටෝ එකක් දාලා පෙන්නන්න පුළුවන් බලන්න පොඩ්ඩක් ඉන්න. හරි මේ තියෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව මේ. ඔයාලට පේනවා ඇති මේ ධානා මුද්‍රාවෙන් තමයි සමාධි බුද්ධ ප්‍රතිමාව මේ හදලා තින්නේ නේද? හරි. හරි අපි යන් 32 වෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ දෙවියෙක්, ගාන්ධාරයෙක්, යක්ෂයෙක්, මිනිසෙක් නොවන බවත් බුද්ධ නම් වන බවත් දේශනා කරන ලැබුවේ කාටද? බුදුරජාණන් වහන්සේ තමා බුද්ධ කියලා දේශනා කරේ කාටද?
හරිනංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් ද්‍රෝණ බමුණට තමයි බුදුරජාණන් වහන්සේ මේ තමා බුද්ධ කියලා දේශනා කරේ. ඔයාලට මතක ඇති ද්‍රෝණ බමුණා කියන්නේ අර මේ අනුන්ගේ ශරීර ලක්ෂණ බලලා එයා ගැන විස්තර කියන්න පුළුවන් හැකියාවක් තිබුණේ බමුණෙක් නේ. දවසක් මේ ද්‍රෝණ බමුණා යද්දී බුදුහාමුදුරන්ගේ අඩිසලකුණු දකිනා. අද ද්‍රෝණ බමුණාට තීරණය කරගන්න බැරුණා මේ කවුද කියලා. ඒ බුදුහාමුදුරගේ උත්තමයෙක් මේ ගේ අඩිසලකුණ දැකලා මේ කවුද කියලා තීරණය කරගන්න බැරුණා. ඊට පස්සේ ද්‍රෝණ බමුණා ගිහලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ඔයා මනුස්සයෙක්ද බ්‍රහ්මයේද දෙවියෙක්ද ගාන්ධාරයෙක්ද කවුද කියලා. එතකොට ඒ වෙලාවේ තමයි තමා බුද්ධ කියලා බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණට හඳුන්වලා දුන්නේ නේ. හරි. අපි යන් 33 වෙනි ප්‍රශ්නෙට රජුමාලා මට්ටකුණ්ඩලි වැනි අයට පිහිටවීම තුළින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයද? හරි නංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් අසරණ සරණ ගුණය තමයි මේ රජ්ජුමාලා මට්ටකුණ්ඩලි වැනි අයට පිහිටවීමෙන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රකට වෙන්නේ නේද? හරි. හරි අපි යන් 34 වෙනි ප්‍රශ්නට ආර්ය මාර්ගයේහි ගමන් කළ හේින්ද සුන්දර වූ නිවනට සපත් වූ හේින්ද යහපත් වචන පවසන හේින්ද බුදුරජාණන් වහන්සේ මොකක් කියලාද හඳුන්වන්නේ? හරි නංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් සුගත කියලා තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කළ හේින්ද සුන්දර වූ නිවනට සපත් වූ හේින්ද යහපත් වචන කතා කරන හේින්ද බුදුරජාණන් වහන්සේ සුගත කියලා හඳුන්වනවා නේද? හරි. අපි යන් 35 වෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ තම පළමු වස් කාලය ගත කළේ කොහෙද? හරි නංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් බරණැසී සිපතන මේඝදාය තමයි බුදුරජාණන් වහන්සේ පළමු වස් කාලය ගත කරේ නේද? හරි. අපි යන් 36 වෙනි ප්‍රශ්නෙට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය හඳුන්වන්නේ මොකක් කියලාද? හරි නංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් දස පාරමිතා. පාරමිතා කියලා තමයි මේ බුද්ධත්වයේ ප්‍රාර්ථන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් හඳුන්වන්නේ පාරමිතා කියලා. හරි. හරි. අපි යන් 37 වෙනි ප්‍රශ්නෙට බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමිතා ප්‍රගුණ මේ කර බවට ප්‍රකට වන ජාතකය අහන්නේ. ප්‍රඥා පාරමිතා ප්‍රගුණ කර බවට ප්‍රකට වන ජාතකය. හරි නංගි මල්ලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා. ඔව් උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතා ප්‍රගුණ කර බවට සඳහන් වෙන්නේ නේද?
ඔයාලට මතකද අර සිංහල සාහිත්‍ය පොතේ පළවෙනි පාඩමේ තියෙන්නේ මේ ඒකට මේ අර මේ ගිරා පොතක ඇති කරලා ප්‍රඥාව මේ අපිට ප්‍රඥාව පිළිබිඹ වෙනවා කියලා අපිට විචාරවල එහෙම ලියන්නේ නේද? එතකොට යාළ උත්තරේ ගත්තේ මෙතන උම්මග්ග ජාතකය කියලානේ. හරි. අපි යන් 38 වෙනි ප්‍රශ්නෙට ගිහියාගේ නිත්‍ය සීලය ලෙස හඳුන්වන්නේ කුමක්ද? හරි නංගිමල්ලේ බලමු පිළිතුර මොනවද කියලා. ඔව් පංචශීලය. පංචශීලය තමයි ගිහියාගේ නිත්‍ය සීලය ලෙස හඳුන්වන්නේ නේද? හරි. අපි යන් 39 වෙනි ප්‍රශ්නෙට ලෝකයා සත්වයායයි කියනු ලබන ස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම දැක වඩනු ලබන භාවනාව කුමක්ද? මේ ලෝකයා සත්‍යයයි කියනු ලබන ස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින භාවනාව කුමක්ද කියලා තමයි අහන්නේ. හරි නංගිමල්ලේ වෙන පිළිතුර මොකක්ද කියලා. ඔව් විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවෙන් තමයි මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ නේද? හරි. අපි යන් 40 වෙනි ප්‍රශ්නෙට ත්‍රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදීම හඳුන්වන්නේ. ත්‍රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදීම. හරි නංගිමල්ලේ වෙන පිළිතුර මොකක්ද කියලා. ඔව් අවිච්ඡප්ප සාධය කියලා තමයි මේ ත්‍රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදීම හඳුන්වන්නේ නේද? ඔන්න නංගිමල්ලි අපි ප්‍රශ්න 40ක් සාර්ථකව නිම කරා. තව ප්‍රශ්න 10යි අපිට තියෙන්නේ. හරි අපි යන් 41 වෙනි ප්‍රශ්නට බුද්ධ ආදී යටතැන්හි සැක කිරීම ධර්මයේ හඳුන්වන්නේ. හරි නංගිමල්ලි වෙන පිළිතුර මොකක්ද කියලා. ඔව් විචිකිච්ඡාව කියලා තමයි මේ බුද්ධ ආදී යටතැන්හි සැකය අපි හඳුන්වන්නේ නේද? හරි. හරි අපි යන් 42 වෙනි ප්‍රශ්නට කර්මය හා කර්ම විපාකය පිළිබඳ බෞද්ධ විග්‍රහයට අනුව අන්සපතට ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා මොකද එයාට ලැබෙන විපාකය අන්සපට ඊර්ෂ්‍යා නොකිරීමෙන් ලැබෙන විපාකය මොකක්ද කියලා තමයි අහන්නේ. හරි නංගිමල්ලි වෙන පිළිතුර මොකක්ද කියලා. ඔව් මහේශාක්‍ය උපදී. ඒ කියන්නේ අන්සපට ඊර්ෂ්‍යා කරන්න අල්පේශාක්‍ය උපදී.
අංශවලට තීරචා නොකරන්න මහේශාක්‍ය උපදීනේ. හරි. හරි. අපි යන් 43 වෙනි ප්‍රශ්නට. ධාර්මික උපයාගත් ධනය ගිනි, සොර, සතුරු ආදීන්ගේ විනාශ වීමට ඉඩ නොදී සුරක්ෂිත කර ගැනීම ධර්මයේ හැඳින්වෙන්නේ. හරිනම් මැලේ විවලුම් පෙදුරු මොකද්ද කියලා? ඔව් ආරක්ක සම්පදා කියලා තමයි මේ ධාර්මික උපයාගත් ධනය ආරක්ෂා කිරීම හඳුන්වන්නේ. ආරක්ෂා කිරීම ආරක්ක සම්පදා. හරි. ඔයාලා මේ විදිහට මතක තියාගන්න. හරි. අපි යන් 44 වෙනි ප්‍රශ්නෙට. ධනය හෙවත් භෝග සම්පත මනාව කළමනාකරණය කිරීමේ ඇති වටිනාකම අවධාරණය කරමින් අනේපිඩු සිම්සුමාන දේශනා කළ සූත්‍රය කුමක්ද කියලා තමයි අහන්නේ. හරිනම් මැලේ විවලුම් පිළිතුර මොකක්ද කියලා? ඔව් පත්තකම්ම සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ මේ භෝග සම්පත මනාව කල්පනාකරණය කිරීමේ වටිනාකම පිළිබඳව පහදා මේ දෙන්න අනිපිඩු සිරිමාන දේශනා කරේනේ. පත්තකම්ම සූත්‍රය. හරි. හරි. අපි යන් 45 වෙනි ප්‍රශ්නේ. ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින් අමුදරුවන් නිසා වන කරදර සහිත ගිහි ගෙහි වාසය කරමු. මෙවැනි ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ කවුද? හරිනම් එමෙලේ බැලුම් පිළිතුරු මොකක්ද කියලා? ඔව් දීඝජානකෝලිය පුත්‍රයා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. හරිනම් එමෙලේ ඔයාලා බලන්න ඇති මේ මොනවද මේ ප්‍රශ්නද කියලා. ඒ වුණාට නම් එමෙලේ දැන් අවුරුදු 8ක් විතර ඉතින් අහලා අහන්න දෙන්න තියෙන මේ වගේ ප්‍රශ්නයක් උනත් ඔයාලගෙන් අහන්න තියෙනවා. ඒක නිසා මේ වගේ චුටි තැන් පවා හොඳින් පාඩම් කරගන්න. හරි. හරි. අපි යන් 46 වෙනි ප්‍රශ්නෙට. බුදුදහමට අනුව හට ගැනීමේ ස්වභාවයේ ඇති සෑම දෙයක්ම නැතිවීමේ ස්වභාවයෙන්ද යුක්ත වේ. මෙම සිද්ධාන්තය බුදුදහමේ පැහැදිලි කරන්නේ මොකක් කියලාද පැහැදිලි කරන්නේ? හරිනම් එමෙලේ වලින් පිළිතුර මොකක්ද කියලා? ඔව් අනිත්‍ය ධර්ම ලෙස තමයි අනිත්‍ය කියලා තමයි මේ හට ගැනීමේ ස්වභාවයේ තියෙන සියලු දේම නැතිවීමේ ස්වභාවයෙන් යුක්ත වේ කියන එක අපි අවබෝධ කර ගැනීම අනිත්‍ය කියලා තමයි හඳුන්වන්නේ. හරි. හරි. අපි යන් 47 වෙනි ප්‍රශ්නෙට. බෞද්ධ පංචබල සංකල්පයන්හි එන බලි යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? නංගිමල්ලි මෙතන පංච බලය කියලා තියෙනවා. ඔයාලක පංච බලය කියලා නිවැරදි කරගන්න. හරි නංගිමල්ලි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් උපයාගත් ධනයෙන් ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම තමයි මේ අත්ති බලි කියලා හඳුන්වන්නේ.
මම මෙතන මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. පංච බලයෙන් අතර හත්ති බලය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා තමයි අහන්න ඕනේ. හරිනම් එහෙම අහුවොත් ඉතින් උපයාගත් ධනය ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම. හරි. හරි. අපි යන් 48 වෙනි ප්‍රශ්නෙට දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරියට සිටිනසේ නිරූපණය කරන මුද්‍රා හඳුනන නම කුමක්ද? මම මෙතන ඔයාලට රූපෙකුත් දීලා තියෙනවා. හැබැයි නම් කියවලි ඔයාලට හොඳින් මතක තියාගන්න. ඕලෙවල් වලදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් රූපයක් නම් දෙන්නේ නැහැ. මේ විදිහට දකුණු අත උඩට නමා ගලා මේ අපේ වචනයෙන්ම තමයි ප්‍රශ්නය අහන්නේ. හරි. හරි නම් මැලේ බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් අභය මුද්‍රාව. අභය මුද්‍රාව තමයි මේ විදිහට නිරූපණය වෙන්නේ නේ. හරි. අපි යන් 49 වෙනි ප්‍රශ්නෙට ස්තූපයේ ආරක්ෂාවට ඉදිකළ පියස්ස සහිත ගෘහය හඳුන්වන නම කුමක්ද? අර වටේට ඉදි කරන්නේ මොකද්ද? ස්තූපයේ ආරක්ෂාවට. හරි නම් බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් චේතිකරේවත් වටදාගේ තමයි අපිට උත්තරය දෙන්න ගන්න පුළුවන් ඉන්නේ නේ. හරි. අපි යම් 50 වෙනි ප්‍රශ්නට සිතීමට හා විමසීමට නිදහස ලබා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය කුමක්ද? හරි නම් බලමු පිළිතුර මොකක්ද කියලා. ඔව් කාලාම සූත්‍රය තමයි මේ සිතීමේ හා විමසීමට නිදහස ලබා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය විදිහට අපිට ගන්න පුළුවන් නේ. හරි. ඔන්න නංගි මල්ලි එහෙනම් අපි MCQ 50ක් සාකච්ඡා කරලා ඉවර කළා. ඉතින් කලින් වීඩියෝ දෙකත් එක බලනවා නම් දැන් අපි MCQ 150ක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් තව MCQ 350යි තියෙන්නේ අපිට මේ MCQ 500ම සාකච්ඡා කරලා ඉවර කරන්න. ඉතින් නංගි මල්ලි MCQ 500ක් සාකච්ඡා කරන වීඩියෝ එකේ මේ වීඩියෝ සීරීස් එකේ මේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් තව වීඩියෝ 7කින් අපි මේ 500ක් සාකච්ඡා කරන වැඩේ කම්ප්ලීට් කරනවා. ඉතින් නංගි මල්ලි ඔයා මේ වීඩියෝ එක බලන්නේ මේ වීඩියෝ එක දාලා ගොඩක් කාලයකට පස්සේ න දැන්පත් අපේ channel එකේ MCQ 500ම සාකච්ඡා කරලා ඉවර වෙලා ඇති. පොඩ්ඩක් ගිහලා check කරලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් නංගි මල්ලි ඔයා මේ පාර O level ලියන්න ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ 2025 O level ලියන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ලොකු උදව්වක් කරලා තිනවා අපේ channel එකෙන්. ඉතින් අපේ channel එකට ගිහලා මේ වීඩියෝස් ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් නංගි මල්ලි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නංගි මල්ලි ඔයාලා channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා all කියන එක දීලා තියාගන්න. ඒතකොට තමයි අපිට මේ series එකේ ඊගාවට දාන videos දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් නංගි මල්ලි මේ video series එකේ part 4 වලින් අපි ඉක්මනටම ආයෙත් හමු වෙමු. ඉතින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම